කලර් පැලට් 94 YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් තරම් ඇවිත් තියෙනවා. හරි අපූර්ව ලස්සන මෝස්තරයක්. ඉතින් අද මෙම මෝස්තරය නිර්මාණය කරන්නේ හම්බන්තොට ශාන්තමේරි ජාතික පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ෆාතිමා රිම්ෂා දියණිය. ඉතින් ඇය අද නිර්මාණය කරන්නේ තෑගි දවටනයකට සුදුසු ව්‍යාප්ත මෝස්තරයක්. හොඳයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අඟල් 9.9 ප්‍රමාණයේ මෝස්තරයක් තමයි ඇය නිර්මාණය කරන්නේ. මේ සඳහා අඟල් 4.5ක මෝස්තර ඒකකයක් භාවිතා කරනවා. ඉතින් මෙම මෝස්තරය තෑගි දවටනය සඳහා සුදුසු වන ආකාරයෙන් හරි අපූර්වට තමයි නිර්මාණය කරන්නේ. ඉතින් මෙම මෝස්තරයේ වර්ණ ගන්වන්නේ පැස්ටල් මාධ්‍යය. තෑගි දවටනයක තිබිය යුතු ලක්ෂණ මෙම මෝස්තර ඒකකය තුළ ඇය හොඳින් නිර්මාණය කර තිබෙනවා. ඇය මෙහි නිර්මාණය කරලා තියෙන්නේ කේක් එකක ආකෘතියක්. කේක් එකක් පස්සේ බැලුම් බෝල, දේදුන්නක්, ලස්සන වලාකුළු කීපයක්, ඊට අමතරව අකුරු නැත්නම් වචන කීපයක් මේකට යොදාගෙන තියෙනවා. ඉතින් ඇය හැපි බර්ත්ඩේ කියන අකුරු ඇය මෙම සිතුවමට යොදාගෙන තියෙනවා. පැස්ටල් මාධ්‍යයේ වර්ණ කිරීමේ ශිල්පීය දක්ෂතා හොඳින් පෙන්වමින් ඇය මේ සිතුවම නිර්මාණය කරන අපූර්ව හොඳින් බලන්න. සිතුවම පැන්සලෙන් නිර්මාණය කරගෙන අවශ්‍ය රූප කොටස් වල අවුට්ලයින් එක කළු ජෙල් පෑනක් භාවිතා කර තමයි ඇඳලා තියෙන්නේ. පැස්ටල් මාධ්‍ය භාවිතා කිරීමේදී කළු රේඛා නිර්මාණය කිරීම ටිකක් අපහසු බැවින් පැස්ටලය හරහා ඇය ජෙල් පෑනක් භාවිතා කර තියෙනවා. ඒකේ කිසිදු වැරද්දක් නැහැ. ඔබටත් ජෙල් පෑන පාවිච්චි කරන්න පුළුවන්. පැස්ටල් වලින් පාට කරන්න ප්‍රථම ජෙල් පෑන්ෙන් ලියනවා නම් තමයි වඩාත්ම සුදුසු. නමුත් පැස්ටල් තැවරූ පසු ජෙල් පෑන භාවිතයෙන් නැවත අවුට්ලයින් ඇඳීම සිදු කිරීම අපහසු වන බැවින් ප්‍රථමයෙන් අවුට්ලයින් ඇඳ පසුව වර්ණ කර ගැනීම තමයි සුදුසු වන්නේ. ඒකට විවිධ ක්‍රම ශිල්ප තියෙනවා. අපි ඉදිරි වීඩියෝ වලදී එම ක්‍රම ශිල්පත් අත්දැක බලමු. හරි අපූර්වට වර්ණ සංකලනය වෙමින් පැස්ටල් භාවිතයෙන් හරි අපූර්වට අපේ නිර්මාණය වර්ණ ගැන්වෙන අපූර්ව දවටනයක් වගේ දෙයක් නිර්මාණය කිරීමේදී පිරිසුදුකම, පිළිවෙල, ආකර්ශනීය බව කියන ලක්ෂණ ඉතින් හොඳින් මතු කරොත් තමයි අපිට ඉහළ ලකුණක් කරා යන්න පුළුවන්. ඉතින් O level කරන දරුවන්ට මේ හොඳ නිදසුනක් වෙනවාට නොඅනුමාන. දැන් කේක් ගෙඩිය පාට කරලා තෑගි ටිකත් පාට කරලා අවසానයි. ඔය චිත්‍රයේ තියෙන බැලුම් බෝලත් ඉතා අලංකාරව
වර්ණ ගන්නවා. නම් පාට සහ රතු වර්ණය යොදා ගැනීම තමයි මුල් වර්ණ ගැනීම සිදු කරන්නේ. ව්‍යාප්ත මෝස්තරේ හිස්තැන් පිරීමට සඳහා යොදා ගන්න තිබෙන දේ දුන්න ටිකෙන් ටික ලස්සනට පාට වෙන අපූර්ව බලන්න. හොඳයි. දැන් ඉතින් අපි මෝස්තර ඒකකේ මෝස්තර ටික පාට කරගෙන අවසానයි. දැන් තියෙන්නේ පසුබිම පාට කරන්න. ඉතින් මේ පසුබිම හරි අපූර්ව රටාවක ආකාරයට තමයි දීනිය පාට කරන්නේ. ඉතින් බලන්නකො. හරි අපූර්වට වර්ණ ගන්වන ආකාරය. අපිට අනවශ්‍ය පැන්සල් රේඛා මකමින් නේද? නැත්නම් පැස්ටල් පාවිච්චි කරලා අපි වර්ණ ගැන්වුවාට පැස්ටල් හරහා පැන්සල් රේඛා පේන්න පුළුවන්. ඒකින්ද අනවශ්‍ය පැන්සල් රේඛා මකා වර්ණ ගැන්වීම තමයි සුදුසු වන්නේ. ඉතින් බලන්න එය පොඩි ක්‍රම ශිල්පයකුත් මේ සඳහා යොදා ගන්න. වර්ණ ලාවට ආලේප කර තමන්ගේ ඇඟිල්ල භාවිතා කරලා එම වර්ණ මිශ්‍ර කර ගැනීමක් සිදු කරන මේ සඳහා පුළුන් කෑල්ලක් ටිෂු කඩදාසියක් වගේ භාවිතා කරන්නත් පුළුවන්. කොටු කීපයක් සම්පූර්ණම වර්ණ කරන අතර කොටු කීපයක් කොටු හැඩේම සරල රටාවක් ඇය යොදා ගන්නවා. එයත් හරි අපූර්වයි. මොකද තෑගි දවටනයක් කියුවෙන් පස්සේ අපේ සිත ඇද ගන්න පුළුවන්, සිත ඇද ගන්න සුළු විදිහට නිර්මාණය කිරීම තමයි වැදගත් වෙන්නේ. එතකොට තමයි අපිට පරිම ලකුණක් කරා යන්න පුළුවන් වෙන්නේ. නිර්මාණශීලීත්වයට හම්බ වෙනවනේ අපිට. ඒක නිසා අලුත් දේවල් අලුත් විදිහට නිර්මාණය කිරීම තමයි වැදගත්. බලන්න ටික ටික හරි අපූර්වට හරි ලස්සනට මේ මෝස්තර නිර්මාණය වෙන ආකාරය මේ ආකාරයටම මෝස්තර නිර්මාණය කරන්න මෙම වීඩියෝ හොඳින් නරඹා බුදු පුහුණු වෙන්න. පැස්ටල් භාවිතා කිරීමෙන් ඉතින් පිරිසුදුකම රැකගන්න එක හරි අපහසුයි. ඒක තමයි පැස්ටල් වල ඉතින් පැස්ටල් පෙට්ටියේ වර්ණ ගැන්වීමේදී වර්ණ දැමීමේදී එකට එක පාට ගෑවිලා වර්ණ එකට එකක් මිශ්‍ර වෙලා තියෙන පුළුවන්. ඒ වෙලාවට රෙදි කෑල්ලක් නැත්නම් ටිෂු කඩදාසියක් වගේ එකක් අරගෙන වර්ණ පිහිදා ආලේප කිරීම තමයි සුදුසු වන්නේ. එතකොට එම වර්ණයම අපිට ආලේප කර ගැනීමට පුළුවන්. නැත්නම් ඉතින් වෙන වර්ණ ටික මිශ්‍ර වුණොත් ඉතින් අපේ චිත්‍රයට වෙනවනේ. ඒක වළක්වා ගන්න ඒ වගේ ක්‍රම ශිල්පයක් භාවිත කිරීම ඉතාම සුදුසුයි. දැන් අපේ නිර්මාණයේ අවසාන අදිරියට තමයි ලඟ වෙලා තියෙන්නේ. මොස්තරේ අවසන් කරන්න ඔන්න මෙන්න වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් මම කියන්නේ මේ විදිහට මේ වීඩියෝ හොඳින් නරඹා හොඳට නිර්මාණ සිදු කරන්න. හරි අපි දැන් සම්පූර්ණයෙන්ම පසුබිම වර්ණ කර ගැනීම සිදු කර අවසන්. ඇය මේ වෙලාවේදී පැස්ටල් වලින් පාට කර මේ මෝස්තරේ හයිලයිට් වෙන තැන. ඒ කියන්නේ අවුට්ලයින් වගේ දේවල් නැවත පැන්සලය භාවිත කර මතු කර ගැනීමක් සිදු කරනවා.
මේ තියෙන අපේ මෝස්තරේ සමස්ත නිමාව. ඔයත් මේ විදියට ලස්සනට මෝස්තර ඇඳ පුරුදු පුහුණු වෙන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔබට ජයෙන් ජයම වේවා.